බයි බයි සුබ උදෑසනක් වේවා හැමෝටම. ඔන්න ඉතින් අපි දැන් පිටත් වෙන්න යන්නේ. දැන් වෙලාව 5:10යි. මට යන්න ඕනේ. මොකද දැන් පැකින් අපි එතෙන්ට යන්න ඕනේ. මාකට් එක තාම ආරෙන්නවා. අපිට වෙලාව මදි හින්දා මේ ඉතින් මෙතෙන්ට ආවට පස්සේ එක කඩයනේ ඇරලා තිබ්බේ. බලන්නකෝ තියෙන ව්‍යංජන කොට. මට පේන විදිහට මේ කඩේ හවස් වෙනකම් ඇරලා තියෙනවානේ. ඉතින් මම මෙතනින් ව්‍යංජන වර්ග දෙකක්ම ගත්තා. අපරාධ කියන්න බෑ. හොඳට පුරවලාම දෙනවා ඉතින්. මම ඉතින් අරගත්තේ මාළු ව්‍යංජනයයි තොම් යම් ව්‍යංජනයයි. ඊළඟ කඩේ තමයි මේ සලාඩ් රෝල් එක. ඉතින් මේ දානේ පූජා කරන මහතාට ආසාව තිබුණා බත් කැඳ එකක් පූජා කරන්න ඕනේ කියලා. වැඩි කියන්නේ මේ වෙලාව තාම කඩවල ඇරලා නැහැනේ. ඒකෙන් ඉතින් මම 7 එකෙන්ම ගත්තා. ඔන්න දැන් අපි යන්නේ 5:20යි. අපි එහෙට යන්නේ 5:48. ඉතින් කිලෝමීටර් 20ට වැඩි යන්න තියෙන හින්දා අපි ඉක්මනට පිටත් වුණා. ඕන් දැන් ඉතින් ඉරක් පායලා. කොහොම හරි 6:10ට වෙලා අපි මේ පන්සලට ආවා කියන්නකෝ. ඉතින් මේ පන්සල පිහිටා තියෙන්නේ තායිලන්තයේ දිගම ගඟ වන චාවප්‍රයා ගඟ අසපට. ඉතින් තායිලන්තයේ වගේම ලෝකෙම ගොඩක් ප්‍රසිද්ධ වන පන්සලක් මේ දවස්වල. ඒ අය කියලා අපි තව ටිකකින් බලාගමුකෝ. ඔන්න ඉතින් භික්ෂුන් වහන්සේලාට පිණ්ඩපාත පූජා වගේම බව්වන්ට කෑමකුත් තරම් ඇවිල්ලා තියෙනවා. ඒ අය කියලා ඉස්සරහට බලමුකෝ. ඉතින් මේ උතුම් පිණ්ඩපාත පූජාව පූජා කරන්නේ එක්සත් රාජධානියේ වෙසෙන රොහාන් මහතා. ඉතින් රොහාන් අයියට සර්ප්‍රයිස් මේ පූජා කරන පූජාවෙන්. මොකද ඉතින් මෙච්චර දේවල් නම් පූජා කරන්න කිව්වේ නෑ. ඒ වුණාට ඉතින් රොෂාන් අයියා ලොකු මුදලක් දායකත්වය දුන්න හින්දා මම ඉතින් මේ දේවල් ලොකෝටම ලෑස්ති කරගත්තානේ. මේ වලද ගෙනා මේක? අනියවයි. ඒවනේ දෙන්නේ අපිට. ඔව් හොඳයි හොඳයි. දෙව බං හැපි. වරත් මේක ඔකත් පූජා කරන්න. මම මේක පූජා කරනවා. මේ මම ලියුවේ. අවුරුදු 10කට පස්සේ මේ සිංහල ලියන්නේ. සෙල්ෆි කාෂල්ෆි. නේ සංසම්. අතන හාදුරවදින ඉස්සරහ පිටිපස මෝටරේ තියෙනවා. මෙතන ඉඳන් මේ හබල් ගන්න. මෙතනින් ඉස්සරහ කන්ට්‍රෝල් කරන්නේ. බලු රාලල මෙතන ඔක්කොම 10ක් විතර ඉන්නවලු. ඔක්කොටම කලින් බලු රාලල තමයි බෝට්ටුවට නගින්නේ. දැන් යන් කියලා බොහොම ආසාවෙන් තමයි ඉන්නේ කට්ටියම. ඉතින් බලන්නකෝ කොච්චර පිරිසක් පිණ්ඩපාතය පූජා කරන්න ඇවිත් තියෙනවද කියලා. අපි හැමෝම සදහැසිතින් මේ උතුම් සංඝදානය පූජා කරමු. මම ඉතින් මේ උතුම් පිණ්ඩපාතයට මුදල් පූජා කරා. බලු රාලලා දිහා බලන් හිටියා. බලු කැම ටික දෙන්න බැරි වුණානේ. හාඳුර ආපහු වැඩනකොට දෙනවා කියලා හිතාගත්තා. ඉතින් මේ අනාතරෙම උන්වහන්සේ මාළුන්ට කැම දෙනවනේ.ครับ1 2 3ถ่ายรูปใช่ไหมครับ1 2 3ඒ අතර ඉතින් පින්නපාතේ පූජා කරන්න ආව ආච්චි කෙනෙක් ෆොටෝ ටිකක් ගහලා දෙන්න කිව්වා. ඔන්න ආදර වඩිනවා. පුංචි බලු රැලේ බුරණ කිරවේ
ඔන්න ඉතින් පන්සල දෙපැත්තේ දායකයන්ගෙන් පිණ්ඩපාතේ පිළිඅරගෙන නායකාඳුරු පන්සලට වැඩියා. ඔන්න දැන් සෙට් එක ලෑස්තිලා ඉන්නේ ඉක්මනට ඔරුවෙන් පැන ගන්න. අන්න එක්කෙනෙක් හාමුදුරුවන්ගේ ඔඩොක්කුවේ. ඔන්න බලන්නකෝ හාමුදුරුවෝ පන්සලට වඩිනකොට ගොඩක් කට්ටිය ඉන්නවා පිණ්ඩපාතේ පූජා කරන්න ලෑස්ති වෙලා.อันนี้ให้น้องหมานะඉතින් අද දෙන දාණය තාමත් ඉවර නෑ. ඊළඟට අපි යන්නේ අපේ දාණය දෙන්න. එතෙන්වත් මෙතන ඉඳන් කිලෝමීටර් 10ක් වගේ තියෙනවා. ඉතින් මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් දන්නවා ඉතින් මේ මං කොහෙද යන්නේ කියලා. ඔන්න දැන් අපි ඇවිත් ඉන්නේ පතුම් දාණය වල තියෙන විශාලම මාකට් එකට. මේකෙන් දෙන්නෙක් ගන්න. මොකද මෙතනින්ම අපිට දාන්න පුළුවන්. Hello, bên cô ơi, phạt mua. Ai ông tiếp cô ạ? හලෝ දැන් මම බැලුවේ පොඩි වයස පොඩි කට්ටිය. ඒ කට්ටියට තව ඔයම දාන්න. මේක වතුර ඇතුළට එන විදිහට හිමින් තියන්න. අන්න එහෙම තියන්න. ඔය අරකින් අල්ලගත්තා නේද? අන්න හරි. අන්න එහෙම. Yay, bye bye.